අද අපි ගෙනාව වීඩියෝ එක ගොඩක් අයට ගැටලුවක් තියෙනවා කොහොමද අපේ බැංකු ගිණුම් විස්තර හර්බ්ලයින් account එකට ඇතුළත් කරගන්න කියලා. ඉතින් අද මම ඒ වගේ account එකක් ගත්තා. ඔයාලට ඒක පෙන්නන්න කොහොමද account details add කරගන්නේ කියලා. ඉතින් මේකට ඉස්සෙල්ලාම අපි ගන්න ඕනේ බැංකුවේ අංකය සහ ශාඛා අංකය අපි මුලින්ම ගන්න ඕන. මොකද ඒ අංක දෙක අපි අනිවාර්යෙන් බැංකු ගිණුම අප්ඩේට් කරද්දී ඇතුළත් කරන්න ඕනි නිසා. ඉතින් ඉස්සෙල්ලම අපි කරන්නේ අපේ බ්‍රවුසර් එකට ගිහිල්ලා මම අද කිව්වනේ BOC account එකක් මම අප්ඩේට් කරන්න කියලා. ඉතින් ඒක හින්දා මම ටයිප් කරනවා BOC bank code බලංගොඩ branch code කියලා. මම මෙන්න මේ විදිහට ටයිප් කරනවා BOC bank code බලංගොඩ branch code. එතකොට ඔයාලට මෙතෙන්දි BOC bank එක වෙනුවට people සම්පත් මේ ඕනම එකක් ටයිප් කරන්න පුළුවන්. මේ බලංගොඩ කියන branch එකට ඔයාලගේ ගිණුම තියෙන බැංකු ගිණුම තියෙන ශාඛාව ඔයාලට මෙතන ටයිප් කරන්න පුළුවන්. ඉතින් මම BOC බලංගොඩ account එකක් හොයන නිසා විස්තර ටික මෙන්න මේ විදිහට පහලින් තියෙනවා. ඔයාලට පේනවා ඇති මුලින්ම තියෙනවා BOC එහෙම නැත්නම් ලංකා බැංකුවේ බැංකු අංකය තමයි 70/10. මේ 70/10 කියලා කියන බැංකු අංකය BOC ලංකාවටම පොදු අංකය. එතකොට BOC ලංකාවට පොදු අංකයක් තමයි 70/10 කියලා කියන්නේ. හැබැයි මේ බලංගොඩ 688 කියන එක වෙනස් වෙනවා. නගරෙන් නගරයට, ඒ කියන්නේ ශාඛාවෙන් ශාඛාවට මේ අංකය විතරක් අංක ඉලක්කම් 3ක අංකය විතරක් වෙනස් වෙනවා. මතක තියාගන්න. අනිත් බැංකු වලත් එහෙමයි. බැංකුවේ අංකය වෙනස් වෙන්නේ නැහැ. එකම බැංකු අංකය තමයි මුළු ලංකාවටම තියෙන peoples එකෙත්. නමුත් branch code එක එහෙම නැත්නම් ශාඛා අංකය වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට එන බැංකු අංකයයි ශාඛා අංකයයි මම කොලයක ලියා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ herbline.lk කියලා සයිට් එකට යනවා. සයිට් එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයා කරන්න ඕනේ login කියන එකට යන්න. දැන් මම බැංකු ගිණුම අප්ඩේට් කරන්න හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට login details මම කලින් වීඩියෝ එක ඔයාලට පෙන්නවා සේව් කරගත්ත නිසා මට පෙන්නනවා. ඉතින් මම login යනවා. ඉතින් මතක තියාගන්න හැමතිස්සෙම email එකයි password එකයි නිවැරදිව type කරන්න. type කරන්න sure නැත්නම් අර විදිහට save password කියලා ආවට පස්සේ එතෙන්දී okay කියලා හරි yes කියලා හරි දෙන්න. එතකොට automatically password එක save වෙනවා. එතකොට ඔයාලට එතනින්ම login වෙන්න හරි පහසුයි. ඉතින් මම ගිණුමට ඇතුළත් වෙලා ඉන්නේ. ඉතින් අපි පහළටම මෙන්න මේ විදිහට එනවා. පහළටම ආවට පස්සේ ඔයාලට අර කලින් වගේම my account එකේ account කියන එකට යන්න ඕනේ. මේ account කියලා කියන එකට ගියාට පස්සේ account details දෙන්න ඕනේ. එතකොට account details කියන එකට ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති account details වල අපි register කරද්දී දාපු detail ටික කලින් වීඩියෝ එකේ ඒ විදිහටම පෙන්නනවා. හැබැයි bank branch account name account number කියන ටික මෙතන අන්තිමටම පිරවිලා නැහැ. ඉතින් මං කියවනේ අපි link එක share කරන්න නම් ගන්නේ නිල් පාට බටන් එක කියලා. මෙතෙන්දී අපි කරන්නේ බැංකු ගිණුම අප්ඩේට් කරන එක. ඉතින් ඒකින්ද අපි ගන්නේ update profile කියන මෙන්න මේ රතු පාට බටන් එක. මෙන්න මේ රතු පාට බටන් එකට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට එනවා form එක. මේ form එකේ ඔයාලා register වෙද්දී පුරවපු හැම දෙයක්ම තියෙනවා. දැන් මෙන්න මෙතෙන්දි පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට පේනවා බැංක් එකයි කෝඩ් එකයි බ්‍රාන්ච් එකයි ඒකේ කෝඩ් එකයි account name එක කියන්නේ ඔයාලගේ බැංකු පොතේ සඳහන් වෙන නම. බැංකු පොතේ නමක් තියෙනවනේ කෙටි කරලා බැංකුවේ ටයිප් කරලා පොතේ. ඒ පොතේ නම තමයි මෙතෙන්ට එන්න ඕනේ. ඊට පස්සේ account number එක කියන්නේ ගිණුම් අංකය. ඉතින් මේ හතර අපි නිවැරදිව පුරවන්න ඕන. මොකද ඔයාලගේ කමිෂන් එක එන්නේ මේ බැංකුවට මේ බැංකු ගිණුමට නිසා. ඉතින් අපි බැංක් එක මම කිව්වා BOC ඒකින්ද මම ටයිප් කරනවා මෙතන Bank of Ceylon කියලා. කෝඩ් එක මම කිව්වා ලංකාවටම එකම කෝඩ් එක තියෙන 70/10 කෝඩ් එක. ඉතින් BOC ලංකාවට තියෙන එකම කෝඩ් එක 70/10. ඉතින් BOC 70/10 කියලා මම මෙතන ටයිප් කරා. බ්‍රාන්ච් කෝඩ් එකට අපි ටයිප් කරන්නේ බලංගොඩ කියලා. මොකද මම බලංගොඩ ශාඛාවේ ගිණුමක් තමයි අප්ඩේට් කරන්නේ. බලංගොඩ ශාඛාවේ නම්බර එක 688. ශාඛා අංකය 688 කියලා දැම්මා. ඊට පස්සේ account name එක පැහැදිලිවම අපි දාන්න ඕනේ.
ඊට පස්සේ account number එක පැහැදිලිවම අපි දෙවරක් check කරන්න මේ number එක ලිව්වට පස්සේ. ඉතින් මෙන්න මේ විදිහට account number එක දාලා පැහැදිලිවම check කරන්න මේ number එක නිවැරදිද කියලා. මොකද මේ number එක වෙනස් වුණොත් ඔයාලට commission එන්නේ නැහැ. ඉතින් ඒකින්ද නැවත වතාවක් check කරන්න bank code එක, bank එක සහ bank code එක, branch එක සහ branch එකේ code එක, ඒ වගේම account එකට එන නම කොහොමද එන්නේ, ඊට පස්සේ account number එක. අවසානයේදී ඔයාලා කරන්න ඕන මෙතන රතු පාටින් තියෙනවා update profile කියලා එකක්. මෙන්න මේකට click කරන්න ඕන. මේකට click කරාට පස්සේ ඔයාලා නැවත වතාවක් dashboard එකට යනවා. ඉතින් මේ dashboard එකේ ඔයාලා ආපහු account details කියන එක click කරන්න. මේකට click කරාට පස්සේ ඔයාලට දැන් පේනවා ඇති ඔයාලගේ account details ටික මෙතන fill වෙලා තියෙනවා. ඉතින් කලින් fill වෙලා තිබ්බේ නැහැ. දැන් account details ටික fill වෙලා තියෙනවා. ඉතින් Bank of Ceylon account එක තමයි මම update කළේ.